තුබම සුබ දැසනක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනියන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භ කරන්න ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි. වෙනද වගේම අද දවසේ දිනසිකේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපේ ඇදහිල්ලෙන් ශක්තිමත් කරගෙන අපි කාරණා දෙසක් සිටෙමු. හොඳයි මේ උදෑසන ඔබ සමග බෙදන්ටන දේශනාකාරයා පොතේ දෙවැනි පරිච්ඡේදයේ 25 වෙනි සහ 26 වෙනි පද ශුද්ධ ලියවිලි මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභව කරන්ටත් සැප භුක්ති විඳින්නටත් කාට පුළුවන්ද? දෙවියන් වහන්සේ තමන් ඉදිරියේ යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නමුත් පෞකාරයාට දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින අයට දෙන පිණිස වස්තු රැස් කර තැබීමේ වෙහෙස දෙනසේක. මේකත් නිෂ්ඵල කමක්ව හිස් වූ උත්සාහයක්ව තිබේ. අපි දකිනවා දේශනාකාරයා ජීවිතයේ යථාර්ථය ගැන පුදුමාකාර ලෙස මනුෂ්‍යයන්ගේ ආත්මයට එළිදරව් දෙන්නා වූ තැනැත්තෙක්. ඉතින් අපි දකිනවා මේ පරිච්ඡේදය තුළ අපිට නොපෙනෙනා වූ මේ ලෝකයේ තිබෙනා වූ සත්‍යතාවයක් මතක් කර දෙනවා. 25 වෙනි පදයේ කියන මක්සද උන්වහන්සේගෙන් වෙන්ව අනුභව කරන්න සැප විඳින්නත් කාට පුළුවන්ද? දෙවියන් වහන්සේ නැතුව මේ ලෝකේ කිසි කෙනෙක්ට සතුටෙන් ජීවත් වෙන්නට බැරි බව ලේවිල ඔබට මට මතක් කරනවා. 26 වෙනි පදයේ කියනවා තමන් වහන්සේ තමන් ඉදිරියේ යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාව දැනගැන්ම ප්‍රීතියක් දෙනසේක. දෙවියන් වහන්සේ සමග ගමන් කරන මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ යහපත්ව මේ පොළොව තුළ ජීවත් වෙන්න උන්වහන්සේ මනුෂ්‍යයාට දෙන්නේ ප්‍රඥාව සහ දැනගැන්ම, ඒ සමග ප්‍රීතිය දෙවියන් වහන්සේ දෙනවා. අපි බොහෝ වෙලාවට අපි හිතනවා ප්‍රීතිය කියන්නේ අපිට භෞතිකව ලැබෙන දෙයක් තුලින් අපි ගන්නා වූ දෙයක් කියලා. නමුත් ප්‍රීතිය කියන්නේ ඒක නෙවෙයි. ඔබ භෞතික දෙයක් තුලින් ඔබ ලබා ගන්නා වූ ප්‍රීතියක తాවකාලිකයි. ඔබට දෙයක් ලැබුණු විට ඔබ සතුටු වෙනවා. සුළු මොහොතක් ගියාට පස්සේ ඔබට ඒක දුකක්. ඔබගේ මනසෙන් ඒක අයින් වෙලා. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ මගේ ආත්මයට ප්‍රීතිය දෙන්නේ උන්වහන්සේ ඔබගේ සිත ඇතුලේ සිටමින් ඒ අභ්‍යන්තර මනුෂ්‍යයාට තමයි ප්‍රීතිය දෙන්නේ. ඒ ප්‍රීතිය කාලාන්තරයක් පවතින දෙයක්. ඒක ඇවිල්ලා తాවකාලික දෙයක් නෙවෙයි. හැබැයි මේ ප්‍රීතිය පවත්ව ගන්න නම් අපිට ප්‍රඥාව සහ දැනගැන්ම අවශ්‍යයි. මේ ලෝකයේ තිබෙන දේවල් ගැන තේරුම් ගන්න පුළුවන් ශක්තිය අවශ්‍යයි. එසේ අපිට මේ ලෝකයේ තියෙන දේවල් තේරුම් ගන්න බැරි ප්‍රඥාවක් තිබෙනවා. අපි බොහෝ දුකින් සහ වෙහෙසින් අපේ ජීවිතය අපි ගනුදෙනු කරනවා. නමුත් මේකේ පල්ලෙහාටදී කියන නමුත් පෞකාරයට දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින අයට දෙන පිණිස වස්තුද රැස් කර තැබීමේ වෙහෙසද දෙනසේක. අපි දකිනවා ඔබම ආශිර්වාදයෙන් සිටින මනුෂ්‍යෝ ගැන දෙවියන් වහන්සේ සඳහන් කරමු පෞකාර මනුෂ්‍යෝ කියලා. අපි දකිනවා බොහෝ මුදල් තිබෙන බොහෝ දේපල බොහෝ වත්කම් තිබෙන මනුෂ්‍යයන් අපි දකිනවා. ඔවුන් පුදුම ලෙස වෙහෙසෙනවා. ඔවුන් දවසේ 24 පැය පුරාම වෙහෙසලා ඔවුන් මුදල් උපයලා ඔවුන් ගබඩා කරනවා. ඔවුන් වස්තු රැස් කළ ඔවුන් තියා ගන්නවා. මේ ස්ථානයේ කියනවා ඒව තියාගන්නේ යහපත්ව සිටින අයට දෙන පිණිසක්. බොහෝ මුදල් රැස් කරන මනුෂ්‍යව බොහෝ සේවකයෝ සිටිනවා. අපි දකිනවා ඒක. ඔවුන් ඒ සේවකයන්ට ඔවුන් හම්බ කරන ඔවුන් එකතු කරන දේවල් ඔවුන් දෙනවා. ඒ සේවකයෝ භුක්ති විඳිනවා ඒ දෙන්නා වූ දේවල් එක්ක. ඉතින් මේ ස්ථානය තුළ මේ දේශනාකාරය කතා කරන්නේ මේ ලෝකේ යථාර්ථයක් තිබෙනවා. අපි කොතරම් දේවල් අපි රැස් කරත් මේ පොළොවට පමණක් ඒවා සීමා වෙන ඒවා බව. නමුත් ඒ පොළොවට පමණක් සීමා වෙන දේවල් පසුපස මිනිස්සු කොතරම් කාලයක් දෙනවද?
ඔවුන්ට නින්ද නැතිව, ඔවුන්ගේ මනසට සමාදානය නැතුව, ඔවුන් පුදුමාකාර ලෙස වෙහෙසිලා ඔවුන් උපයලා, ඔවුන්ට කෝටි ගණන්, ඔවුන්ට බොහෝ වස්තු ධනය ඔවුන් එකතු කරලා, ඔවුන් එක් තැනක තබලා, ඔවුන් කිසි දෙයක් නොකරපු මනුෂ්‍යයන්ට ඒවා දෙනවා භුක්ති විඳින්න. නමුත් සත්‍යතාවය නම් මේ පොළොවේ තුල ජීවත් වෙන පිණිසයි දෙවියන් අපිට දේවල් දෙන්නේ. මොකද මේ කිසි දෙයක් අපි මේ පොළොවෙන් අයින් වෙන දවසට, මේ ශරීරයෙන් අපේ ආත්මය වෙන් වෙන දවසේදී මේ කිසි දෙයක් අපි අතෙන් අල්ලගෙන අරන් නොයන නිසා. ඒකයි දේශනාකාරයා ජීවිතයේ මේ තින ගැඹුර ගැන අපිට කොතරම් කතා කරනවද? ඔබට කොතරම් වෙහෙසක් තිබෙනවද ඔබ කල්පනා කරන්න. ඔබගේ මනසට ඔබ කොතරම් කාලයක් ඔබ නිදහසේ සිටිනවද ඔබ කල්පනා කරලා බලන්න. වැඩ බොහෝ දේවල් සොයන්න ඕන, බොහෝ මිනිස්සු පිටපස්ස ඔබ දුවන්න ඕන. ඔවුන් ඒව හරියට කරනවද කියලා බලන්න ඕන. හේතුව පොඩි දෙයක් මිස් වුණොත් ඔබ හැම දෙයක්ම නැති වුණු කෙනෙක් බවට පත් වෙනවා. ඔබ රැල්ලකට අහු වෙලා ඔබ දුවනවා. වැදගත් ඔබගේ නිදහස, වැදගත් ඔබගේ සතුට, වැදගත් ඔබගේ සමාදානය. මේ පොළොව තුල අපිට ඉතිරි වෙන්නේ එච්චරයි. ඔබට පුළුවන් නම් නිදහසේ දවසට පැය ගාණක් ඔබගේ මනස නිදහස් තිබන්න. ඔබ ලබන ලොකුම ජයග්‍රහණයක. ඒ නිසා මේ උදෑසන කාලේ දෙවියන් වහන්සේ මෙව තුලින් ඔබට මට ජීවිතේ නොපෙනෙන පැත්තක් ගැන උන්වහන්සේ ඔබට මට එළිදරව් කරනවා. ඒ නිසා අපි ජීවිතේ අපි අල්ලගමු. අපි ජීවත් වෙමු. මේ පොළොව තුල ජීවත් වෙන ජීවිතේ වටිනාකම අපි අඳුනගමු. අපි නිතර ප්‍රීතියෙන් අපි ඉඳමු. අපි නිදහසේ අපි ඉඳමු. අපි ගාව තිබෙන දේවල් අපි භුක්ති විඳිමින් අපි යහපත් ජීවිතයක් අපි ජීවත් වෙලා මේ පොළොව තුල අපේ කතාව අපි හමාර කරමු. එසේනම් ඔබ මොහොතක් ඔබ ගැන කල්පනා කරන්න. අද දවසේ ඔබ කොයි ස්ථානෙද සිටින්නේ? ඔබගේ මනස කොයි ස්ථානෙ තිබෙන්නේ කියලා ඔබ කල්පනා කළා. ඔබ දෙවියන් වහන්සේට ස්වාමීන් මට ආසයි. මේ ජීවත් වෙන කාලය තුල සතුටෙන්, සමාදානයෙන්, ප්‍රීතියෙන් ඔබ දුන්නා වූ දේවල් සමග ජීවත් වෙන්න. ඒ නිසා මට ඔබගේ කරුණාව දෙන්න ස්වාමී. මට ඔබගේ අභිමුඛයේ රැඳෙන්න කාලය දෙන්න ස්වාමී. හේතුව හිස් සතින් යන අපි තුල ස්වාමී අපි ගෙනාවෙත් නැති, අපි අරන් යන්නෙත් නැති මේ පොළොව තුල අපිට මුණ ගැසුණු මේ දේවල් එක්ක අපි කොයිතරම් කාලෙ ගෙවනවද? නමුත් මේ හැම දෙයක්ම අපි දමා ගහලා යන දවසක් එනවා. එදා දවසේදී ස්වාමීනි ඔබ වහන්සේ සමග ගමන කරන්න පුළුවන් මනසක් අපිට දෙන්න. මනුෂ්‍යන ප්‍රේම කරන හදවතක්, මනුෂ්‍ය ගැන හොයලා බලන සදා හදවතක්, යටහත් හදවතක්. ස්වාමීනි මනුෂ්‍යන්ට ප්‍රේම කරන හදවතක් අපි තුල ඇති කළා. යහපත් ආකල්ප සමග මේ ගමන කරන ශක්තිය නිදහස් කරන්න මං ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්. අද දවසත් ඔබ විවිධ දේවටන සූදානම් ඇති රැකියා, ව්‍යාපාර, කෘෂි කර්මාන්තයේ දෙවියන් වහන්සේ මේ සියල්ලදී ඔබ වහන්සේ ඔබ සමග සිටමින් අද දවසේ ඔබගේ මේ සියලු දේ ආශිර්වාද වහන්සේ කරුණාව නිදහස් වෙන්න යනවා. ඉතින් ඔබ නැවත නිවසරණ එක ස්වාමීන් වහන්සේ කරුණාවෙන් ඒ ගවස ගමන් කරන්න ශක්තිය නිදහස් කරන මං ඉල්ලන අතර යමෙක් මේ වෙලාවේ යම් දේවල් සමග පොරබදින දවස තුල අපි මේ දේවල් කොහොමද කරන්නේ? අපි කොහොමද මේ ප්‍රශ්නට මුහුණ දෙන්නේ කියමින් ඔබ යමෙක් පොරාල මෙසන ස්වාමිනී ජීවිත මැද වහන්සේගේ ශක්තිය අනුග්‍රහ නිදහස් කරන ඔබ දොරට විවෘත කරන ස්වාමී වහන්සේ කරුණාවෙන් පුරවන්න ඕන කරන සියල්ල දෙබගේ